ඒ නිසා දුවේ පුතේ අපිට පෙනුනොත් අපි මැරුණාට පස්සේ උපදින විදිය මේ නුවණකුත් තියෙනවා නම් කල්පනා කරන්න මේ සත්වයා පව් කරන්නේ ඉන්දියාවේ ඉන්නවා ලස්සන ගෑනු ළමයි චූටි ලස්සන ගෑනු ළමයි මෝන ලස්සන කකුල් දෙක ඇඹරිලා ගිහිල්ලා කකුල් දෙක මේ කරේ මෝන ලස්සනයි කකුල් දෙක කරේ තව ඉන්නවා ගෑනු ළමයි ලස්සන ගෑනු ළමයි කකුල් දෙකත් නෑ අත් දෙකත් නෑ කොටයක් චූටි මෙච්චර අඩිය දෙකේ මිනිස්සු ඉන්නවා පිරිමි අය අම්මෝ සංසාරේ එතකොට එදා ඒ කෙල්ල කොහොම කර්මයක් කකුල් දෙක මුල් කරගෙන කරන්නද කකුල් දෙකේ එක්කෝ මවුට ගහපු එක එක්කෝ පියාට ගහපු එක එක්කෝ අහිංසක ස්වාමියාට ගහපු එක එක්කෝ චෛත්‍යයකට බෝධියකට පයින් ගහලා එදා කරනකොට සතුටෙන් චන්දිකමට කළා විපාක ලැබුණට පස්සේ කොහොමද තමන් කරන කර්මෙන් තමන්ගේ අතපය ඔළුව කොහොමද පිහිටන්නේ කියලා තමන්ට මැවිලා පේනවා නම් මිනිස්සු බය වෙනවා පාපයට මිනිස්සු බය වෙනවා පාපයට ඒ නිසා දරුවනි පින්වතුනි පාපය කියන එක හරියම භයානක දෙයක් තමන් අතින් කෙරෙන පාපය අනාගතේ තමාව අන්ධ කරන්න පුළුවන් ගොළු කරන්න පුළුවන් අන්ධ ගොළු තමන් නිරිසතෙක් කරන පාපයක් වෙන්න පුළුවන්. හැබැයි දැන් කරනකොට සතුටුයි විපාක විඳිනකොට දුකයි.